ආදරවන්තයෙක් කවදාවත් තමන්ගේ ආදරවන්තියව මේ වගේ තැන්වලට ගෙනියන්නේ නැහැ නංගි. හිතාමතා ගත යුතු තීරණ කඩිමුඩිය ගන්න එපා. ඔබේ ජීවිතේ කේවල් කරන්න පිරිමියෙකුට ඉඩ දෙන්න එපා. රතුවිර පනින්නට පෙර සිතන්න. දූෂිතයන්ට ඔබව කෙලසන්නට ඉඩ දෙන්නට එපා. පිරිමිකමට නිඳා කරන්නට එපා. දූෂිතෙක් වන්නට එපා. කාන්තා හිංසනය පිටුදකිමු හෙට නොවේ අදම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. තනියම පාර යන්න හොඳ නෑ ගෑනු ළමයි. ඒකනේ ඔය උනේ. වැරද්ද තනියම පාර ගිය එක නෙවෙයි. පාරේ තනියම ගිය ළමයාව ඇදගෙන ගිය එක. ගෑනු ළමයෙක් තනියම ගමන් කිරීම නිසා පිරිමියෙක් ඇයව දූෂණය කරන්න පෙළඹෙනවනම් වැරද්ද කාගේද? ගොදුරු වුණ තැනැත්තියට වරද පවරන්නට තරම් ඔබ සාහසික වන්නට එපා. ගොදුරු වුණ තැනැත්තිය ඒ ඔබගේ මව, ඒ ඔබගේ දියණිය, ඒ ඔබගේ සොයුරිය, ඒ ඔබගේ බිරිඳ, ඒ ඔබගේ මිතුරිය නම් ඇය තනිව ගමන් කිරීම, ඇය කැමති ආකාරයේ ඇඳුමක් ඇඳීම, නොයසේනම් මානසික දුබලතාවයක් හේතුවෙන් ඇය දූෂණය ඉල්ලා සිටිනවායයි ඔබ කියනවාද? කිසිවෙක් තමාව දූෂණය කරන්නයි ඉල්ලා සිටින්නේ නැත. ස්ත්‍රියට එරෙහි සියලු ආකාරයේ හිංසාවන් සමාජයෙන් දුරු කරමු. කාන්තා හිංසනය පිටුදකිමු හෙට නොවේ අදම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. දාහත් හැවිරිදි ලාබාල තරුණියක රවටා දූෂණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය පතයි. අපි ස්ත්‍රිය කෙලෙසීමට එරෙහිව පෙනී සිටින යහසාධක තානාපතිවරුන් වන්නේ අපට ඒ සම්බන්ධයෙන් සමාජ වගකීමක් තියෙන නිසා. ඔබටත් ඒ සමාජ වගකීම තිබෙන බව අමතක කරන්න එපා. කාන්තාවට එරෙහිව කරන මේ හිංසාව නිසා ඇය ශාරීරික වශයෙන්ද මානසික වශයෙන්ද දැඩි ප්‍රහාරයට ලක් වෙනවා. ගර්හාවට ලක්විය යුත්තේ වරද කළ තැනැත්තයි. වරදට ගොදුරු තැනැත්තියට ගර්හා කිරීම සමාජමය වරදක්. ඒ සමාජමය වරදෙහි කොටස්කරුවන් වන්නට එපා. ස්ත්‍රියකගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක්, ඇගේ සතුටින් ජීවත් වීමේ අයිතිය අහිමි කරන ඕනෑම ක්‍රියාවක් පිටු දැකීමට ඔබත් අප සමග පෙළ ගැසෙන්න. මනුෂ්‍යත්වයට නිගා දෙන අපරාධයකට ඉඩ නොදෙමු. කාන්තා හිංසනය පිටුදකිමු හෙට නොවේ අදම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. තනිව ගමන් බිමන් යාමෙන්, විශේෂයෙන් රාත්‍රී කාලේ මුහුදු වෙරළ හා පාළු ප්‍රදේශවලට යාමෙන් වළකින්න සොයුරේනි. ඒ වගේම නොදන්නා සැකසහිත ස්ථානවල ලැබුම් ගන්න එපා. නිවසේ අනාරක්ෂිතව සිටින්නට එපා. නොහඳුනන පුද්ගලයන් සමග ගැවසෙන්න එපා. අන්තර්ජාල සබඳතා ඉතාම භයානකයි. නොහඳුනන අය සමග සබඳතා පවත්වන්න එපා. පුවත්පත්වල දැන්වීම් වලට දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ අනුදැනමින් තොරව පිළිතුරු සපයන්න එපා. කාන්තා හිංසනය පිටුදකිමු හෙට නොවේ අදම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. ගැබදරා සිටින විට ඇය ගැබිනේ නම් වෙයි. ඒ දරුවා බිහි කළ විට ඕතුමෝ මෑණියන් නම් වෙයි. උපත දෙන්නේ ඇයයි. ලේ කිරිකර දරුවාට පොවන්නේ ඇයයි. දිවි දෙවැනි කොට දරුවන් සදන්නේ ඇයයි. සහෝදරිය කියන්නේ ඇයටයි. සහෝදරියකගේ ආදරය ජීවිතය දිරිමත් කරයි, සෝඳවත් කරයි. සංසාරයේ පුරා ඔබ සොයමින් නම් ඔබගේ ආදරබර බිරිඳ ඇයයි. තුරුණුවේ අහිංසක පෙම්වතිය ඇයයි. සෙනෙහස නොමදව පානා සුරතල් දියණියට මේ මව, දියණිය, සොයුරිය, බිරිඳ හා පෙම්වතියට ව්‍යසනයෙන් තොර සමාජයක් නිර්මාණය කරමු. කාන්තා හිංසනය පිටුදකිමු හෙට නොවේ අදම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි.